අයිබෝවන් කියලා පිළිගන්න මගේ YouTube channel එකට. ඔයාලා දැන් දන්නවා ගොඩක් දෙනෙක් ඩිජිටල් ගෙවීම් වලට හුරු වෙලා ඉන්නවා කියලා. ගොඩක් වෙලාවට අපි කෙනෙක්ගෙන් සල්ලි ගන්න යනකොට අපේ බැංකු ගිණුම් අංකය දෙන්න ඕනේ. හැබැයි හැමෝටම අපේ පෞද්ගලික බැංකු විස්තර දෙන එක ඒ තරම් ආරක්ෂිත නෑ වගේම ඒක ටිකක් කරදරකාරී වැඩක්. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ People's Pay app එක පාවිච්චි කරලා ඔයාගේ account number එක කාටවත් නොදී QR code එකක් හරහා කෙලින්ම ඔයාගේ ගිණුමට සල්ලි ගන්නේ කොහොමද කියලා. මේ ක්‍රමේ ගොඩක් පහසුයි වගේම ඉතාම ආරක්ෂිතයි. අපි බලමු පියවරෙන් පියවර මේක කරන්නේ කොහොමද කියලා. ඔයාලා දැන් මුලින්ම කරගන්න ඕනේ මෙන්න මේ විදිහට People's Pay කියන app එක open කරගන්න. ඕපන් කරාට පස්සේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට පෙන්눔 කරන්නේ. ඊට පස්සේ මේක වම් පැත්තට ස්වයිප් කරන්න. වම් පැත්තට ස්වයිප් කරාට පස්සේ මෙතන තියෙනවා my QR කියලා. my QR එක උඩ ටච් කරාට පස්සේ ඔන්න ඔයාලට ලැබෙන ඔයාලටම ආවේනික වූ QR එක. දැන් මේ QR එක ඔයා ගාව ඉන්න කෙනෙක්ට නම් පෙන්වන්න පුළුවන් ස්කෑන් කරන්න කියලා. හැබැයි ඔයාගේ ඈත ඉන්න කෙනෙක්ගෙන් සල්ලි ගන්නවා නම් ඔයාට පුළුවන් මේක ෂෙයා කරන්න. මෙතන තියෙන ෂෙයා අයිකන් එක ක්ලික් කරලා WhatsApp, Messenger, Viber හරහා අදාළ පුද්ගලයාගෙන් මේ පින්තූරය යවන්න පුළුවන්. අනිත් කෙනාට තියෙන ඕනම බැංකුවක ලංකා QR සහාය දක්වන ඇප් එකකින් මේ පින්තූරය ස්කෑන් කරලා ගෙවීම් කරන්න පුළුවන්. විශේෂම වාසිය තමයි මේ ක්‍රමය ඔයාගේ නම වැනි මූලික විස්තර පමණයි අනිත් පාර්ශ්වයට පෙනෙන අතර සම්පූර්ණ ගිණුම් අංකය රහසිගතව පවතී. ඒක ගොඩක් වාසි. ඔයාට පුළුවන් ව්‍යාපාරික කටයුත්තක් වුණත් එදිනෙදා යාළුවෙක්ගෙන් සල්ලි ගන්න වුණත් People's Pay QR ක්‍රමය පාවිච්චි කරන්න. මේකෙන් ගිණුම් අංකේ වැරදීමක් නිසා සල්ලි වෙන account වලට යන එකත් සම්පූර්ණයෙන්ම වැළකෙනවා. ඉතින් මේ වගේ තාක්ෂණික තොරතුරු apps ගැන තවත් වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් comment කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.